අද අපි කතා කරන්න හදන්නේ මෙන්න මේ ට්‍රයිපෝඩ් එක ගැන. ඉතින් ට්‍රයිපෝඩ් එකකින් අපිට පුළුවන් තනියම වීඩියෝ එකක් රෙකෝඩ් කරගන්න. ඉතින් අතේ තියන් වීඩියෝ එක රෙකෝඩ් කරනකොට කැමරාව හෙල්ලෙනවා. එතකොට බ්ලර් වෙන්න පුළුවන් සහ ස්ටේබල් නැති ගතියක් තියෙනවා. ඉතින් මේ ඔක්කොම ප්‍රශ්න වලට තියෙන එකම විසඳුම තමයි ට්‍රයිපෝඩ් එක කියලා කියන්නේ. ඉතින් අද අපි කතා කරන්න යන්නේ මෙන්න මේ ට්‍රයිපෝඩ් එක 3320 කියන. ඉතින් මේ ට්‍රයිපෝඩ් එක ගැන කතා කරන්න නම් ලොකු දේවල් නැහැ. ඒ වුණාට මේ ට්‍රයිපෝඩ් එකේ තමත් ගණන් අඩුවට තමයි මට හම්බුනේ. ඉතින් රුපියල් 2000-3000 වෙද්දි වගේ ගන්න පුළුවන් මේක චයිනා මොඩල් එකක්. ඉතින් හැබැයි මේක මම යූස් කරලා ඉවරලා තමයි ඔයාලට මේ රිකමන්ඩ් වීඩියෝ කරන්නේ. ඉතින් මේක මම පාවිච්චි කරලා බලුවා කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාගේ ෆෝන් එක ඔයාගේ DSLR කැමරා එක වගේ ඒ කියන්නේ යූස් කරන්න පුළුවන්. ඉතින් මේකේ තියෙනවා මේ බලන්න 3-way head කියලා. ඉතින් ඒ කියන්නේ මේක කැමරා එක අපිට මවුන්ට් කරලා තියෙද්දි අපිට ඕනි පැත්තකට කර්ව් කරගන්න සහ ඒ කියන්නේ දේවල් කරගන්න පුළුවන් කැමරාව එතියෙද්දිම අපිට හිමීට ඒ දේවල් කරගන්න පුළුවන්. ඉතින් මේ දේවල් ගැන හොඳ විස්තරයක් මේ පැක් එකේම මෙයාලා දීලා තියෙනවා. ඉතින් ඒ වගේම තමයි මේ මවුන්ට් එකේ කියන්නේ යාලගේ ඇතුලේ තියෙන මවුන්ට් එකේ වෙක්ටර් මේ ඉමේජ් එකක් මේ විදිහට print කරලා තියෙනවා අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මම මේ පැක් බොක්ස් එක විවෘත කරලා ට්‍රයිපෝඩ් එකට අරන් ඉවරලා ඔයාලත් එක්ක කතා කරන්න මේකේ තව විස්තර. ඉතින් මෙන්න මේ විදිහට බලන්න මෙයාලගේ පැක් එක ඇතුලේ තවත් එයාලගේ බෑග් එකක් වගේ එකක් එක්කම තමයි මේක තියෙන්නේ. ඉතින් ඒක අපිට ගොඩක් වටිනවා. කොහේ හරි අරන් යන්න එහෙම තියෙනවා අර මේක සාමාන්‍යයෙන් අපි එක තැනක තියාගන්න අරන් යනවා යනවා ස්ටුඩියෝ එකක් වගේ හදාගෙන ගේ ඇතුලේ රෙකෝඩින් වැඩ කරනවා. ඒ වැඩ වලට විතරක් නම් මේක යූස් කරන්නේ. කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ කවරයක් තිබ්බ හො නැත. හැබැයි ඔයා මේක එළියට අරන් යනම නම් ඔයා යන තැන් වලට අරන් යන්න try කරනවා. ඉතින් මේ වගේ කවර් එකක් තියෙනක අපිට වටිනවා. මොකද නැත්නම් අපි සල්ලි දීලා කවර් එකක් ගන්න ඕනේ. මේ කවරේ සාමාන්‍යයෙන් ටික කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ tripod එකේ ගාන හැටියට ඉතින් මේ තියෙන කවරේ මම හිතන ප්‍රමාණවත් කියලා. ඉතින් මම මේක රුපියල් 2000ක් විතර මුදලකට තමයි ගන්න ගත්තේ. ඉතින් ඔයාලට පුළුවන් රුපියල් 2000කට 3000කට වගේ මේ වගේ මවුන්ට් එකක් يعني මේ වගේ ට්‍රයිපෝඩ් එකක් මිලදී ගන්න. ඉතින් පල්ලා ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් දාලා තියෙනවා. ඒ වගේ ඔයාලට පුළුවන් ගිහිල්ලා මේ වගේ ට්‍රයිපෝඩ් එකක් මිලදී ගන්න. ඉතින් දරාස් එකේ ලින්ක් වගේක් දාලා තියෙනවා. ඉතින් ඒ වගේ තියෙනවා. සහ ඔයාලට මේක ගෙදරට ගෙන්න ගන්න ඕන නම් මගේ WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාන්න. ඉතින් මමත් මේ දේවල් ඩිලිවරි කරනවා. ගෙදරටම ඔයාලට ගෙන්න ගන්න පුළුවන් මම හරහා වුණත්. ඉතින් නැත්නම් ඔයාලට පුළුවන් දරස් එකේ මගේ ලින්ක් එක දාලා දෙන පල්ලෙහායේ ලින්ක් වලින් ගිහිල්ලා මිලදී ගන්න. ඉතින් ගොඩක් ලොකු ඩිස්කවුන්ට් තියෙන මේ වගේ. ඉතින් ඒ වගේ මිලදී ගන්න පුළුවන්. ඔයා තාම YouTube වගේ දේවල් කරන්න පටන් ගන්න කෙනෙක් නම් ඉතින් මේක ගොඩක්ම වටිනවා. ඉතින් මෙන්න මේ විදිහට ෆෝන් එක මවුන්ට් කරන කොටස මම මේ විදිහට මගේ ට්‍රයිපෝඩ් එකට සවි කරගන්නවා. ඉතින් මේකේ බලන්න මේ මෙතන පොඩි වෝටර් මේ බැලන්ස් එකක් තියෙනවා. ඉතින් ඒකෙන් අපිට පුළුවන් මේ ෆෝන් එක හරියට බැලන්ස් වෙලා තියෙන කින්දමන්ද මේ කැමරාව බැලන්ස් වෙලා තියෙන කියලා බලන්න. ඒ වගේම තමයි ඔය DSLR කැමරාවක් වගේ මේකට සවි කරනවා නම් අනිවාර්යෙන් ඒකේ බර මේකට දරා ගන්න පුළුවන්ද කියලා මුලින් චෙක් කරලා ඉන්න. මේකේ කිලෝ ගානක් ගහලා තියෙනවා අපිට සාමාන්‍යයෙන් දෙන්න පුළුවන්. කියන්නේ ඔය සාමාන්‍යයෙන් ලොකු ලෙන්ස් එකක් ගහලා මේකට DSLR කැමරාවක සවි කරනවා නම් සමහර විට මේක දරා ගන්න නැති වෙන්න පුළුවන්. ඒකට සාමාන්‍යයෙන් කැමරාව අවදානම. ඉතින් ඒ හින්දා DSLR කැමරා එකක් සාමාන්‍යයෙන් ඔය කිට් ලෙන්ස් එකක් එක්ක වගේ ඔයාගේ පොඩි පොඩි වැඩවලට නම් යූස් කරන්න. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. අවුලක් යන්නේ නැහැ. මොකද මාත් යූස් කරලා තියෙනවා. නමුත් ඔයා කිට් ලෙන්ස් එකට එහා ගිහිල්ලා ලොකු ලෙන්ස් එකක් වගේ දාලා මේකේ යූස් කරනවා නම් පොඩි අවධානමක් තියෙනවා. මොකද මේකේ ඔක්කොම ප්ලාස්ටික් තියෙන. ඉතින් පොඩි පොඩි කෑලි ඒවා සමහර විට ඒකට බර දරා ගන්න පුළුවන් වැටෙන්න පුළුවන්. මේ විදිහට මට ෆෝන් එකත් මවුන්ට් කරලා බලන්න පුළුවන්. ඉතින් මම මේ විදිහට ෆෝන් එක මවුන්ට් කරගන්නවා. ෆෝන් එක මවුන්ට් කරගෙන ඉතින් මේක ගොඩක් වටිනවා. තනියම YouTube channel එක වගේ කරගෙන යනවා නම් review හරි ඒ කියන්නේ talking head video වගේ කරනවා නම් ඔයාට මේක ගොඩක්ම වටිනවා. මොකද කවුරුත් ඕනේ නැහැ ඔයාට වීඩියෝ එක රෙකෝඩ් කරන්න. ඉතින් ඔයාට පුළුවන් tripod එක තියලා පොඩ වීඩියෝ එකක් රෙකෝඩ් කරලා බලලා මම ඉන්න තැන හරිද කින්න මන්ද ඔක්කොම දේවල් try කරලා බලලා වීඩියෝ එක රෙකෝඩ් කරගන්න. ඉතින් අපි මේ වගේ ගොඩක් දැනුම ගේන වීඩියෝස් මේ වෙනකොටත් අපේ channel එකේ දාලා තියෙනවා. ඒ වගේම ඉස්සරහටත් අපි මේ වගේ ලොකු දේවල් කියන්නේ තාක්ෂණීය පැත්තෙන් ඔයාට අවශ්‍ය කරන දේවල් ගැන අපි කියලා දෙනවා. ඉතින් ට්‍රයිපෝඩ් එකක් කොහොමද
අරගන්න කියන එක වාට ලොක අයිඩියන් නැත්තම් පල ඩිස්ක්‍රිප්ෂන් ලින්ක් තියෙනවා. ඒවා හරහා ගිහිල්ලා වාට පුළුවන් ලින්ක් වලින් ගිහිල්ලා බලන්න. බලලා ඉවරලා වාට සෙට් වෙනවා නම් විතරක් ඔයා ගෙන්න ගන්න. එහෙම නැත්තම් ඔයාට ෆිසිකල් ගිහිල්ලත් මේවා ගන්න පුළුවන් තැන් තියෙනවා. ඉතින් ඔයාට පුළුවන් මැසේජ් එකක් දාන්න අපිට. අපි කියන්නම් අපි රිකමන්ඩ් කරන්නම් අපි දන්න තැන් ඔයාලට ගන්න පුළුවන් තැන්. ඉතින් දරස් එකේ මම දාලා තියෙන ලින්ක් වලින් යන්න ඔයාට අනිවාර්යෙන් 50% විතර ඩිස්කවුන්ට් තියෙනවා. ඉතින් එහෙම මිලදී ගන්නත් පුළුවන්. හරි එහෙනම් අදට ඉවරයි අපේ වීඩියෝ එක. මේ වීඩියෝ එක ගැන ඔයාගේ අදහස පල්ලා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් විදිහට දාගෙන යන්න. මෙච්චර වෙලා වීඩියෝ එක බලපු ඔයා තාමත් අපේ YouTube නාලිකාව subscribe කරලා නැත්නම් ඉක්මනටම පල්ලා තියෙන subscribe button එක මාර්ගෙන් අපිව subscribe කරලා bell icon එකත් all දාලා තියාගන්න. ඒ වගේම වීඩියෝ එක හොඳයි නම් like එකක් දාලා මේ වීඩියෝ එක ඔයාගේ තවත් යාළුවෙක්ට දැනගන්න share කරන්න. මේ වෙනකොටත් මම ගොඩක් videos දාලා තියෙනවා. ඉතින් ඒවත් බලන්න. බලලා ඒ වගේ videos වල තියෙන අඩුපාඩු හරි කමක් නැහැ. ඉතින් පල්ලා comment section එකේ comment කරගෙන යන්න.